වෙසක් පුණු පොහෝදා සන්ධ්‍යාවේදී බොහොම සස්ත්‍රීක සුන්දර මගසලකුණු පහු කරගෙන කුලියපිටිය බෝවත්ත ප්‍රදේශයේ පිහිටි මනරම් දර්ශනීය පිම්බිමක් හොයාගෙනයි අපි අද ආවේ. ශ්‍රී අඟුලිමාල මහා සෑය. ඒ තමයි අද අපේ ගමනාන්තය. මේ වෙද්දිත් නගරය සැදැහැවතුන්ගෙන් පිරී ගිහිල්ලයි තිබුණේ. ඒ නිසාම මහා මාර්ගයේ ඉඳලා මීටර් 600ක විතර දුරින් තියෙන ශ්‍රී අඟුලිමාල මහා සෑය පිහිටි පුණ්‍ය භූමියට අපිට පාගමනින්ම යන්නට සිද්ධ වුණා. මගේ අම්මා තාත්තා පුතා ඒ වගේම තවත් හිතවතියන් කීප දෙනෙක්ම පිරිවරාගෙන පාගමනින් ගිය මේ පුණ්‍යවන්ත ගමන හරිම සුන්දරයි. මේ විසිතුරු සංසිඳුණු රාත්‍රියේ දිනෝ 1000ක් සැදැහැති මිනිසුන් අතරින් මෙහෙම ඇවිදගෙන යනකොට දැනෙන නිදහස, දැනෙන සාමකාමී හැඟීම වචන වලට පෙරලන්නට අමාරුයි. අද වගේ පුණ්‍යවන්තම දවසක මේ පුණ්‍ය භූමිය පමණක් නොවේ, ශ්‍රී ලංකා ද්වීපය පුරාම විසිරලා තියෙන හැම පුණ්‍ය භූමියක්ම මේ වගේම සදහවතුන්ගෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ හැම පුණ්‍ය භූමියකම අපේ මිනිස්සු සැහැල්ලුවෙන් සතුටින් නිදහසේ සැරිසරනවා. හිතේ දිගිඩියාවක් බියක් නැතුව මේ විදිහට සැහැල්ලුවෙන් සතුටින් අපි පින්දහම් කරගන්නට උනත් එන්නේ යන්නේ. මේ විදිහට මිනිස්සු අතර බයසකක් නැතිව අපි ඇවිදගෙන යන්නේ කාට පින් සිද්ධ වෙන්නද? ලෝකෙ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයේ ආක්‍රමණයන් මුළුමනින්ම වළක්වලා ඒ ත්‍රස්තවාදී සංවිධානය මුළුමනින්ම මුලින්ම පුටා දමලා පරාජය කරලා මේ වගේම වෙසක් මාසයේ 18 වෙනිදාවක 2009 දී ලෝකෙ හොඳම මානුෂීය හමුදාව වෙච්ච අපේ රණවිරුවන් විසින් අපිට ලබා දුන්නු අසීමිත නිදහස නිසා තමයි අද අපි මේ තරම් සැනසille බුදුන් වඳින්නේ, මේ තරම් සැනසille පින්දහම් කරගන්නේ, මේ තරම් සැනසille ජීවිතේ විඳින්නේ. අපි කලේ නිකන් යුද්ධයක් නෙමෙයි. අපි කලේ ධර්ම යුද්ධය. මාර පරාජය කරලා සංසාර යුද්ධය දිනපු භාග්‍යවතුන් වහන්සේගේ උතුම් තෙමගුල සමරන අද දවසේ උන්වහන්සේව සිහිපත් කරමින් උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා වගේම තමන්ගේ රට ජාතිය ආගම බේරගෙන රට නිදහස් කරගත් ඒ යුද්ධ ජයග්‍රහණය සමරන මේ 18 වන දිනය වෙනුවෙන් ඒ උතුම් රණවිරුවන් පුණ්‍යානුමෝදනා කිරීමත් අරමුණු කරගෙන තමයි අද අපි ශ්‍රී අඟුලිමාල මහා සෑය වෙත ආවේ. තවත් විශේෂම කාරණාවක් තියෙනවා අද අපි මේ පුණ්‍ය භූමියට එන්න. අද මේ පින්බර වෙසක් පොහොය දවසේ තමයි මේ සුන්දර මහා සෑය ඇතුළු මේ පින්බිම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයට අතපැන්වත් කරලා පූජා කළේ. අවුරුද්දකට එකපාරක් කෙන මේ වෙසක් දවස කියන්නේ තවත් එක නිවාඩු දවසක් නෙමෙයි. ඒ හින්දා තමයි අද උදෑසනම මමත් පුතත් මගේ මවත් අපි තුන්දෙනාම පෙහෙවත් සමාදන් වුණේ. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදලා ඊට පස්සේ අපේ හවස්වරුව තමයි මේ ආකාරයෙන් අපි වන්දනාව සඳහා කැප කරන්නේ. මේ සැඳෑ සුයාමය නම් මනරම් දෙව්ලොවක් බඳුමයි මේ පිම්බිම. විහාරයේ පාමුල ద్వාරය අසල තිබුණු මල් දන්සලෙන් මලුත් අරගත්තු අපි ඒ සැදැහැති මිනිසුන් අතරින් සෑ බිමට ගොඩ වුණා. මේක පුදුමාකාර ආශ්චර්යවත් පිම්බිම. ඔයා අනිවාර්යයෙන්ම එන්නටම ඕන. මේ මුළු පුණ්‍ය භූමියම සරසලා තිබුණේ අටලෝදහම සංකේතවත් කරන සුදෝ සුදු අටපට්ටම් පහන් කූඩු වලින්. සුදෝ සුදු වැලි මළුව මැද්දේ පිහිටි ශ්‍රී අඟුලිමාල චෛත්‍ය රාජානන් වහන්සේ නම් සිත නිවන දසුණක්. උන්වහන්සේගේ ඉහළ හතරස් කොටුව තුල වැඩවසන්නේ ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජානන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ වගේම ධාතු ගර්භය තුල තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩවෙසෙන්නේ. ආධ්‍යාත්මික මිනිසුන් සුළුකොට තක්සේරු නොකරන්න, ඔවුන්ට කිසිදින නින්දා අපහාස නොකරන්න මන්දයත් නොපෙනෙන ලෝකයේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුදැයි ඔබ දන්නේ නැති නිසා. අපට පෙන්න මේ අසිරිමත් නිමැවුම්වල පිටුපස සිටින්නේ සමහර විට නොපෙනෙන බලවේග වෙන්නට පුළුවන් කියලා හිතෙන තරමට මේ නිර්මාණ හරි සියුම්, හරිම ආශ්චර්යමත් ජනකයි. පහුගිය කොරෝනා කාලයේදී මේ පුණ්‍යවන්ත චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය වෙන්නේ
වෛශ්‍රවණ දෙවියන්ගේ උදව් ඇතිව ලෝකයට සෙත්පතා කියලයි දැනගන්නට ලැබිලා තියෙන්නේ. මව් ගර්භයේ ඉන්න කාලේ ඉඳලම අපිට පිළිසරණ වූ අපිට පිහිට වූ ඒ නික්ලේශී මුනිවරයන් වහන්සේ, කාන්තාවන්ගේ අසරණ අම්මාවරුන්ගේ මුනිවරයන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ ජීවමානව වගේ වැඩ ඉන්නවා දකින්නකොට හිතේ පුංචි තිගැස්මක් පවා ඇති වුණා. සසර සිදු කරපු අනන්ත කුසල් නිසා ඇත්තු දහසකගේ කාය බලයක් තිබුණු නික්ලේශී මුනිවරයන් වහන්සේ මේ පුණ්‍යවන්ත ජීවිත පරිවර්තනයකින් පස්සේ සිදු කරන සත්‍යක්‍රියාව කොයි තරම් විශ්වයට බලයක් එකතු කරනවද කියලා ඔප්පු කරපු නික්ලේශී මුනිවරයන් වහන්සේ මේ කල්පයකට බල පිහිටවපු අඟුලිමාල පිරිතනම් සත්‍යක්‍රියාව සිදු කරපු තේජමාන නික්ලේශී මුනිවරයන් වහන්සේ මේ ආපහු හදාගන්න බැරි තරම් ජීවිතේ වැරදිලා කියලා හිතන කෙනෙක් ඉන්නවනම් එන්න ඕනෙ තැන මේ අකීකරු නොහික්මුණු දරදඬු දූපතුන් හික්මවා ගන්නට හැකි බලවත් පිම්බිමක් මේ. නිවැරදි ධර්ම මාර්ගයට පැමිණීමෙන් ජීවිතේ ඕනෑම පිළිකුල් සහගත අතීතයකින් නිදහස් විය හැකි බව සාක්ෂි ඇතිව ඔප්පු කරපු ඒ උතුම් අරහත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ නාමයෙන් වෙන් කරපු පුණ්‍ය භූමිය මේ. ළඟදීම දවසක ඔයත් මේ වාසනාවන්ත පුණ්‍ය භූමියට ඇවිල්ලා යන්නටම ඕනේ. පුතෙක් ඉන්න අම්මලා, පුතෙක් පතන අම්මලා ඇවිත් යන්නටම ඕනේ තැනක් තමයි ශ්‍රී අඟුලිමාල මහා සෑය. නම ඇසූ පමණකින් බිහිසුණු අමනුෂ්‍යයන්, යක්ෂයන් බියෙන් වෙවුලා යනවායයි කියන අඟුලිමාල මහරහතන් වහන්සේ වෙසෙන මේ පිම්බිම තුල ඔබට පුදුමාකාර රැකවරණයක් ලැබේවි. මේ පූජනීය වෛශාඛ්‍ය මංගල්‍යදා රාත්‍රියේදී මේ පිම්බිම ඇතුලේ ඉන්න හැමෝම ඒ උත්තරීතර නිරාමිස සුවය භුක්ති විඳිමිනුයි සිටි. දිව්‍ය ලෝකෙට මේ සුන්දර ලංකාව කොයිතරම් ලස්සනට පේනව ඇද්ද? දකින්න පෙනෙන තැන අහස උසට නැගෙන කොත් කැරලි වලින් යුතු විරාජමාන වන චෛත්‍ය රාජානන් වහන්සේලාගෙන් පිරී ගිය ආධ්‍යාත්මික මිනිසුන්ගේ මානසික ශක්තියෙන් ආලෝකමත් වී ගිය දෙවිවරු ඇස ගසාගෙන සිටින භූමිය මේ. වෙසක් දවස පුරාම සැදැහැවතුන් උදෙසා ප්‍රණීත හොට් චොක්ලට් දන්සලක්, ඒ වගේම ප්‍රණීත බත් දන්සලක් මේ විහාර පරිසරය තුල තිබුණා. සැදැහැති පින්වන්ත මිනිසෙයින්ගේ හිත වගේම කුසත් පුරවන්නට අවශ්‍ය කරන හැම කටයුත්තක්ම මේ පින්බිම තුල හරි ලස්සනට සංවිධානය වෙලා තිබුණා. මේ වෙද්දි වෙලාව රාත්‍රී 9ත් පහුවෙලා. හැබැයි අපිට කාලය ගැන නම් කිසිම හැඟීමක් තිබුණේ නැහැ. ඒ තරම් මේ පින්බිම ආකර්ෂණීයයි. ඒ තරම් මේ පින්බිම සිත නිවන සුළුයි. අඟුලිමාල මහසෑයට උඩින් වෙසක් පුරහඳ පායලා. මේ ඒ හඳමයි මගේ භාග්‍යවතුන් වහන්සේ බුදු වෙන බව දුටු ඒ තුන් සඳමයි. ඒ සුන්දර සඳ එළිය අදත් මේ පිම්බිම පුරාම පැතිරිලා. මගේ භාග්‍යවතුන් වහන්සේ එදා 500ක් මහරහතන් වහන්සේලා සමග මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරද්දී අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ සමග මේ ධර්මද්වීපයට වැඩම කරලා තිබුණා. එදා භාග්‍යවතුන් වහන්සේ දකින්නට ඇති දිවසින් අනාගතයේදී තමන්ගේ සුජාත පුත්‍ර මහා තේජස් ඇති අඟුලිමාල මහරහතන් වහන්සේ වෙනුවෙන් මෙවන් අසිරිමත් උත්තුංග සෑයක් මෙම ස්ථානයේ ඉදිවන බව එහා තේජස් ඇති මෘදු දයානු කම්පාවෙන් ලය මණ්ඩල පිරුණා වූ ශ්‍රී අඟුලිමාල මහරහතන් වහන්සේට මගේ උත්තුංග නමස්කාරය වේවා. කෙලෙස් වලින් විපිලිසර වෙච්ච මිනිස්සු ඉන්න ලෝකයක සංසිඳුණු සාමකාමී සැනසුණු මිනිස්සු විදිහට සුන්දරම පිම්බර වෙසක් පොහොයක් ගත කරලා පිම්බිමක අපි ආපසු එන්නට පිටත් වුණා. ආපහු හැරිලා බලද්දී සුරලොවක් වගේ ඈතට අඟුලිමාල මහ සෑය මේ වගේ ලස්සනට පෙනුණා. බොහෝ තේජස් ඇති අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් මගේ රටටත් එහි වසන ජනතාවටත් අනන්ත රැකවරණය සැලසේවා. අනන්ත ආරක්ෂාවම වේවා.
වෙසක් දවසට පහුවනිදා ඒ කියන්නේ මේ 13 වෙනිදා අපේ කුරුඳුවත්ත සුබසාධක සමිතියෙන් පවත්වන්නට යෙදෙන වාර්ෂික දන්සලටත් අපි සහභාගී වුණා. ප්‍රණීත මිල්ක් මේඩ් කිරිකෝපි එකක් එක්ක බිස්කට් තමයි මෙවර දුන්නේ. ඉතින් ඒකත් හරිම අපූර්ව අත්දැකීමක්. හැමෝම එකතු වෙලා හරි සහයෝගයෙන් වැඩ කළා. සංසාරේ පුරාවටම අපිට අඩුපාඩුවක් නැතිව යන ගමනට මේ දම්වැටත් ආලෝකයක් වේවි. දාණය නිවනට සෝපානයක්නේ. ඉතින් දන්සලක් දීලත් අපි මේ කරන්නේ අත්හරින එක. අත්හැරීම තුලින් සසරේ නිවීම හොයන එක. අපි විතරක් නෙමෙයි මේ වෙද්දි ලංකාව පුරාම දන්සල් වෙහි වෙහලා. තාමත් කොයිතරම් පින්වන්ත සංස්කෘතියක් තියෙන ලස්සන රටක්ද මේක. මේ ලස්සන පුණ්‍යවන්ත සංස්කෘතිය අපිට ලැබුණේ අපේ බෝසතාණන් වහන්සේගෙන්. නිකම්ම නෙමෙයි සාරාංශක කල්ප ලක්ෂයක් මුළුල්ලේ දාන පාරමිතාව සම්පූර්ණ කරගනිමින් අත්හදා බලලා වරක භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. මම කල්ප 91ක් ආපසු හැරී බලමි. කල්ප 91ක් අනාගතයේ දෙසද බලමි. නමුත් ඒ එකදු තැනකවත් දන් දීමෙන් දුප්පත් වූවෙකු නොදුටුමි. තවත් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහටත් දේශනා කරනවා. මාතරම් දානයේ අනුසස් දනීනා කිසිවෙකු තමන් කන බත්පතින් මිටක් හෝ දන් නොදී වළඳන්නේ නැත. අවුරුද්දටම එකම එක වතාවක් උදාවන අති උතුම් වෙසක් පොහොය දවස ආමිස පූජාවෙන් වගේම උතුම් ප්‍රතිපත්ති පූජාවෙනුත් දවස ගත කරපු භාග්‍යවතුන් වහන්සේ දෙසූ මගෙහි ගමන් කරන සැදැහැවත් බෞද්ධයෙකු වීම ගැන සැනසිලිදායක සුන්දර සතුටක් ඔයාගේ හිතේ තියෙනවා නම් ඔයා හරි වාසනාවන්තයි.